Hello everyone. මම නිමන්ති. ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි මගේ පළවෙනි travel vlog එක. ඉතින් අපි ඉදල්ගස්සිනට තමයි මේකෙදි ගියේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඉදල්ගස්සින ගැන පොඩි විස්තර ටිකක් කියලා හිටියොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඉදල්ගස්සින කියන්නේ ලංකාවේ ඌව පළාතට අයත් ඔහියට ආසන්නයෙන් පිහිටලා තියෙන නගරයක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1615ක් උසකින් තමයි ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් ලස්සන කැම්පින් සයිට් එකකුත් ඉදල්ගස්සින්න තියෙනවා. මෙන්න මේ ඈත තියෙන ගස් තියෙන විදිය නිසා තමයි ඉදල්ගස්සින්නට ඒ නම ලැබිලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. අපි සබරගමුව කැම්පස් එකෙන් තමයි අපේ ගමන පටන් ගත්තේ. අපි උදේ 8ට වගේ අපේ ගමන යන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි හපුතලේ ස්ටේෂන් එකට ආවා. හපුතලේ ස්ටේෂන් එකට එනකොට වෙලාව උදේ 10 වගේ වුණා. අපිත් එක්ක මේ ගමනට ඔක්කොම 7 දෙනෙක් ගියා. මේ ඉන්නේ 7 දෙනා. හපුතලේ ඉඳන් ඔහියට යද්දි තියෙන මග තමා ඉදල්ගස්සින්න තියෙන්නේ. බලන්න මේ view එක මාරම ලස්සනයි. කොහොම හරි අපි විනාඩි 30කින් 35කින් වගේ ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට ආවා. ඉදල්ගස්සින්න ස්ටේෂන් එක මාරම ලස්සනයි. ඒ වගේම හරි අමුතු වයිබ් එකක් තියෙන එතන. ඒ වගේම හරි පරණ, ඒ වගේම හරිම අමුතු ලස්සන වයිබ් එකක් තියෙන. ඉදල්ගස්සින්න ස්ටේෂන් එකේ ඉඳලා ඔන්න ඔය පේන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි අපි යන්න ඕන. අපේ view point එකට යන්න නම් මේ තියෙන මේ ෆොටෝස් වල තියෙන view point එක මේ අපි ගියාට පස්සේ ඒ view point එක තිබ්බ විදිය. එතන මාරම ලස්සනයි. අපි කාගෙන්වත් අහන්න නැතුව ඊට පස්සේ මෙන්න මේ පාරේ දිගටම ගියා. ඉතින් ඒ පාරත් මාරම ලස්සනයි. ඒ පාර දිගටම මෙන්න මේ වගේ ලස්සන මල් පිපිලා තිබුණා. මේ මල් වලින් හදපු බොකිට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ පාරේ යද්දී අපිට තේරුණා මේක නෙමෙයි යන්න ඕන පාර කියලා. මේ පාරත් ලස්සනයි. මේ පාරෙන් ගිහිල්ලත් view point එකක් තියෙනවා. ඒත් එතනට යන්න අවසර ගන්න ඕන. මෙන්න මේ තියෙන තේවැත්ත මැදින් තමයි අපි අපේ ගමන යන්න ඕන. ඒ වගේම අර ඈත තියෙන පයිනස් කැලේ මැද්දෙනුත් අපි උඩට යන්න ඕන. අපේ ගමනේ හරි අවසානයට යන්න නම් මේ පයිනස් කැලේ මැද්දෙන් යද්දී නම් පොඩ්ඩක් බය හිතෙනවා. ඒ වගේම පාරත් පොඩ්ඩක් ඩේන්ජරස්. අපි ගොඩක් පරිස්සමෙන් තමයි යන්න ඕන මේ පාරේ යද්දී. ගමන කොච්චර අමාරු වුණත් අපිට ඒක දැනෙන්නේ නැහැ මෙන්න මේ අන්තිම view point එකට එද්දී. මාරම ලස්සනයි එතන. ඒ වගේම හරිම හිතට සැනසීමක් දැනෙන view එකක් තමයි එතන තියෙන්නේ. අපි එතන ඉද්දි පොඩ්ඩක් අහස කළු කරලා වහින්න වගේ ආවා. ඒ වුණාට වැස්සේ නෑ එදා. මේ තියෙන අපි ගන්නපු ලස්සන ෆොටෝස්. ඉතින් ඔයාලා ඉදල්ගස්සින්න යන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන්න. එතන මාරම ලස්සනයි. ඒ වගේම ඔයාගේ ජීවිතේ අමතක නොවන ට්‍රැවලින් අත්දැකීමක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා සබරගමුව කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉදල්ගස්සින්න යන්න. ඔයාලා දවසක්වත් යන්නේ නැහැ. ඉදල්ගස්සින්න ගිහින් එන්න. කොහොම හරි අපිට ආයේ හවස 3:00 වෙද්දි ට්‍රේන් එක තියෙනවා කිව්වා. අපි 3 වෙද්දි ස්ටේෂන් එකට ආයෙ ඇවිත් හිටියා. ඔන්න ඔය විදිහට තමයි අපි ඉදල්ගස්සින්නට ගියේ. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න. මම අඩුපාඩු හදාගෙන ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. Thank you for watching.